හයි අද ඔයගලන්ට මම අරන් ආවා මගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ෂොපින් ව්ලොග් එක. මොකද මම හිතුවා ටිකක් කලින් ඔයගලන්ට මේක අරන් එන්න ඕනේ කියලා. ලාස්ට් ඉයර්ත් මට චුට්ටක් පරක්කු වුණා ඔයගලන්ට අරන් එන්න. මොකද දැන් මම හිතුවා ඔයගලන්ට මේක අරන් ආවොත් ඔයගලන්ට ලේසි මේ ඔයගලන්ට ඕන දේවල් බලලා අයිඩියා එකක් අරගෙන ඕන දේවල් කලින්ම ප්ලෑන් කරගන්න නිසා. ඉතින් අපි බලමු කොහොමද මේ පාර එඩීස් එකේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් මොනවද අලුත් දේවල් තියෙන්නේ කියලා. මොකද මම හැම අවුරුද්දම එඩීස් එකේ shopping කරන්න යනවා ක්‍රිස්මස් වලට ස්පෙෂලි. ඒගොල්ලන් හැම අවුරුද්දම මොනම හරිම item එකක් කියන්නේ හැම අවුරුද්දම අලුත් items add වෙනවා. ඉතින් ඒ නිසා මේ අවුරුද්දෙත් ගොඩක් unique මාර්ම ලස්සන items add වෙලා තිබුණා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් ඒ මොනවාද කියලා. ඉතින් මම යනකොට නම් හවස 4ට විතර එතකොට තමයි කට්ටිය එන්න ගන්නෙ. ඉතින් ඒ වෙලාව ටිකක් peak time එකක් නෙමෙයි. හැබැයි මම මේ ගියේ end of October නිසා decorations දාපුම ගමන්. හැබැයි දැන් නම් ගොඩක් සෙනගින්නවා කියලා මට දැනගන්න හම්බුණා. ඉතින් මෙතන ඔයගලන්ට පේනවද මේ reindeersලා? ඒගොල්ලන් ගිය පාර හිටියේ නෑ. ඒගොල්ලන් අලුත් අය. ඉතින් ඒ වගේ items ටිකක් තියෙනවා මේගොල්ලෝ අලුතෙන්ම collection එකට add කරපු. මේ Christmas trees නම් ගිය අවුරුද්දෙත් තිබුණා. ඉතින් prices ගැන කතා කරනකොට ගිය අවුරුද්ද ඊට කලින් අවුරුදු වල වගේම prices වැඩි වෙලා නැහැ. ඒ price එකම තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට සාමාන්‍යයෙන් රුපියල් 240 වගේ ඉඳලා ඉස්සරහට වැඩි වෙන විදියට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් මෙතනින් පර්චේස් කරන්න පුළුවන්. අනිත් මම ආසම වුණ දේ තමයි ලොකු වේරියේෂන් එකක් තිබුණා සෙරමික් අයිටම්ස් වල. ඒ කියන්නේ ඔයගලන්ට ක්‍රිස්මස් මග් කලෙක්ෂන් එකක් තිබ්බා. huge variety එකක් තිබුණා. එතකොට ඔයගලන්ට plates එතකොට serving trays ඒ වගේ අර වෙන තැන්වල නැති මාර ලස්සන කලෙක්ෂන් එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තිබුණා. ඉතින් ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ගිහින් බලලා ඔයගලන්ට ආස හිතන ඕනම කියලා හිතන දේවල් විතරක් ගන්න. මොකද එතනට ගියාම ඉතින් අපි ඕනම කෙනෙක් අපි ගර්ල්ස් විදියට මේ ගියාම අපිට ඕන නැති එකයි ඕන එකයි ඔක්කොම දේවල් අපි ඇඩ් කරගන්නවා. ඉතින් එහෙම නැත්නම් දැන් අපි දැනගන්න අපිට අවශ්‍යම දේවලුත් ගන්න. අවශ්‍ය නැති දේවල් වල අරගෙන නිකන් ගෙදර පුරව ගන්න නෙමෙයි. ඔයගලන් මම ඔයගලන්ට පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයගලන් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරද්දී ඔයගලන් හිතන්න ප්ලෑන් කරගන්න මම මේ පාර මොකක්ද කරන තීම් එක. ගිය පාර ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට මම මොන හරි පොඩි දෙයක් ඇඩ් කරලා ටිකක් අලුත් ලුක් එකක් ගන්නවද කොහොමද? එතකොට මම තියෙන ඩෙකොරේෂන්ස් වලට ඇඩ් කරන්නේ මොන කලර් එකෙන්ද? ඒ කියන්නේ ඔයගලන් හිතන්න ඔයගලන් ගිය පාර රෙඩ් කරා කියලා. එතකොට මේ පාර ඔයගලන්ට රෙඩ් ඇන්ඩ් වයිට් යන්න පුළුවන්. එහෙම නැත්නම් රෙඩ් එකත් එක්ක වෙන බේජ් වගේ දැන් යන කලර්ස් මොන හරි මික්ස් කරන්න පුළුවන්. රෙඩ් ටච් එක අඩු කරලා නැත්නම් ඔයගලන් දැන් මේ අවුරුද්දේ කෙලින්ම වයිට් ක්‍රිස්මස් එකකට යනවා නම් එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ next year ඔයගලන්ට වයිට් ක්‍රිස්මස් එකට තව මොන හරි චූටි දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර එක අවුරුද්දක අර ඔක්කොම දේවල් පර්චේස් කරන්න ගියොත් ලොකු කොස්ට් එකක් යනවා. මම හිතන්නේ ඒක ලොකු තේරුමක් තියෙන දෙයක් කියලා. ඉතින් අර ඔයගලන්ගේ තියෙන ඩෙකොරේෂන්ස් වලටම දේවල් ඇඩ් කරලා ටිකක් අලුත් ලුක් එකක් ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොඳයි. ඒ හින්දා ඔයගලන් බලන්න මොනවාද ඔයගලන් මේ පාර කරන්නේ, මොන කලර්ස්ද යන්නේ. එතකොට ඔයගලන් තියෙන කලර්ස් උත් දෙන්නන් දෙයක් දාලා තව පොඩි පොඩි කලර්ස් ටිකක් ඇඩ් කරලා ලස්සන අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ එහෙම බලලා තීරණය කරලාම යන්න. නැත්තම් අර අපි බඩු ගද්දි හැම කලයකින්ම එනවා. ඊට පස්සේ අපිට ගෙදර වෙලා අපි ඩෙකෝර් කරන්න යනකොට අපිට ඒ කලර්ස් වල ඔක්කොම මේ අපිට අවශ්‍ය කලයක නැහැ. මම දැක්ක අලුතෙන් ඒගොල්ලන්ගේ පින්ක් කලර් එකක් ඇවිල්ලා තිබ්බා. හරිම ලස්සනයි. පින්ක් සැන්ටා ක්ලාස්ලා ඒ වගේ හිටියා. ඉතින් මම පින්ක් එකෙන් ගත්තේ නෑ. මොකද මේ පින්ක් එකෙන් ගන්න ගියොත් මට ගොඩාක්
ගන්න වෙනවා පින්ක් එකෙන්. මොකද මම රෝස් ගෝල්ඩ් තීම් එකට කලින් මගේ ගෙදර කරා. ඉතින් මට මේ පාර වෙනස්ම අයිඩියා එකක් තියෙනවා. හැබැයි මම මුළු ඔක්කොම වෙනස් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම ක්‍රිස්මස් මගේ ගෙදර ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ලාගේ එකක් ඉක්මනට මරන් එනවා. මම මට ඉවසිල්ලක් නැහැ ඩෙකරේෂන්ස් පටන් ගන්න. මොකද මම හිතේ end of November December first week වගේ ඔක්කොම ඩෙකරේෂන්ස් ටික ඉවර කරන්න. මොකද මම හරියම ආසයි ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම කලින් vlog එකක් අරන් එනවා. ඒකෙනුත් අයිඩියාස් අරගන්න. ඉතින් අපේ දැන් එවින් බබත් ඉන්නවනේ. යා හරිම ආසයි බඩු කාට් එකට දාගන්න. ඉතින් එයාගේ මේ වැඩ මේ බෝබල්ස් යට ඕනෙමයි කිව්වා red and green ඒකම ඕනේ කියන. හැබැයි ඒක මම ගත්තේ නැහැ. මොකද මම ඒ කලර්ස් දෙකට දැන් ලොකුවට කැමති නැහැ. ඒක හැමතැනම අපි දකින කලර්ස්. දැන් ගොඩක් නියුට්‍රල් තීම් එකට යන්නේ. beige, white, එතකොට gold ඒ වගේ කලර්ස් වලට යන්න තියෙනවා නම් හරිම ලස්සනයි. එතන තිබුණා මාර ඩෙකරේෂන්ස් ඒ කලර්ස් වලින්. ඉතින් ඔයගොල්ලන් බලන්නකෝ ගිහිල්ලා. ඔයගොල්ලන්ට මේ මම ආයෙත් කියන්නේ huge collection එකක් තියෙනවා. ඒ වුණාට මතක තියාගන්න අපිට අවශ්‍ය දේ විතරක් අරගෙන එන්න. මොකද අපිට ක්‍රිස්මස් කියන්නේ අපි ඩෙකෝර් කරලා ගෙවල් සරසනවා වගේම අනිත් හැමදේම ඩෙවලොප් වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපේ ඇතුළාන්තයෙන් අපි දෙයට ලෑස්ති වෙන්න ඕන. ඉතින් මේකත් එක පාර්ට් එකක් මං කියන්නේ. ඉතින් ඒවා හරියට බෙදාගෙන කරගන්න. ඔයගලන් යූස් කරපුවම ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් අරන් තියද්දී අනිවාර්යයෙන්ම සීලබල් කන්ටේනර් එකක අරන් තියන්න. ඔයගලන් සීලබල් බෑග්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි පොලිතින් එකක දානවා නම් හොඳට සෙලෝ ටේප් කරලා ඩස්ට් එක යන්නේ නැති විදියට ඒක මොකක් හරි බොක්ස් එකක වගේ දාන්න. එතකොට මොකද ඩස්ට් එක වැදුනම ඩිස්කලරේෂන් එකක් එනවා. එතකොට අර අලුත් පෙනුම නැහැ. ඉතින් ඒකත් පොඩි ටිප් එකක්. ඉතින් මේ විදිහට තමයි එඩිස්ගේ ක්‍රිස්මස් shopping vlog එක ඔයගලන්ට මම අරන් එන්න ඕනේ කියලා හිතුවේ. මම හිතනවා ඔයගලන්ට දැන් අයිඩියා එකක් තියෙනවා මොනවාද මේගොල්ලෝ මේ පාර ඇඩ් කරලා තියන්නේ. දැන් මොනවාද මම මේ පාර ගන්නෙ. ඉතින් මම කියව දේවල් චුට්ටක් මතක තියාගන්න. පොඩි දේවල් ටිකක් ඇඩ් කරලා ඔයගලන්ට වෙනස්ම ලුක් එකක් ගන්න බලන්න. මම කියපු ටිප්ස් ටිකක් දාලා. ඉතින් මම හිතනවා ඔයගලන්ට ටිකක් මේ vlog එක useful වෙයි කියලා. ඉතින් අපි ඉක්මනටම මගේ ගෙදර ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් vlog එකකින් හම්බෙමු. අනිත් එක ඔයගලන් දැන් එඩිස් එක vlog එකක් නේ මං කරේ. තව ඔයගලන් ගිය තැන් ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් දිනනවා නම් අනිවාර්යයෙන්ම මේ vlog එකට කමෙන්ට් කරන්න. මොකද මට හරි ආසයි ඒ තැන් වලටත් ගිහින් බලන්න සහ අනිත් අයටත් එක මාර ප්‍රයෝජනවත් නේ. ඉතින් අපි බලමු තව අලුත් තැන් දැන් තියෙන්න පුළුවන් අපි දන්නේ නැති. ඉතින් අපි ඉක්මනටම මගේ ඊළඟ vlog එකකින් හම්බෙමු. till then ඔයගල හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. love you all. bye bye.